අද කාලේ ෆෝන් එකක් ගන්න ගියාම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රුපියල් 50000ක් වගේ බජට් එකකට ගැලපෙන්න. හැබැයි හොඳම ෆීචර්ස් තියෙන ෆෝන් එකක් හොයාගන්නේ කොහොමද කියන එක. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා 2026 දී මේ මිලට රැවටෙන්නේ නැතුව සුපිරි ෆෝන් එකක් තෝරා ගන්න බලන්න ඕනි කරුණු 4ක් සහ දැනට මාකට් එකේ තියෙන හොඳම ෆෝන් මොනවද කියලා. අපි ඉස්සෙල්ලම් බලන්න ඕනි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන. අඩුම තරම 1080p රෙසලූෂන් එකක් තියෙන්නම ඕන්. පුළුවන් නම් AMOLED පැනල් එකක් තියෙන ෆෝන් එකකට යන්න. එතකොට කලර්ස් ලස්සනයි. බැටරිත් ඉතුරු වෙනවා. 2026 අවුරුද්ද වෙනකොට 4GB RAM නම් මදි. අවම 6GB හෝ 8GB RAM එකක් තියෙන ෆෝන් එකක් බලන්න. ස්ටෝරේජ් එක අවම 128GB වත් තිබීම අත්‍යවශ්‍යයි. අඩුම තරම මිලි ඇම්පියාව 5000ක බැටරි එකක් සහ වොට් 18කට වඩා වැඩි ෆාස්ට් චාර්ජින් පහසුකම තියෙනවද කියලා බලන්න. ඒ වගේම තමයි අලුත්ම Android version එක Android 15 හා 16 තියෙන ඉදිරියට අප්ඩේට් ලැබෙන ෆෝන් එකක් තෝරගන්න ඔයා වග බලාගන්න. අපි දැන් කතා කරමු රුපියල් 50000ට අඩුවෙන් ලංකාවේ ගන්න තියෙන හොඳම ෆෝන් තුනක් ගැන. ඔයාලා බජට් එකට 5G ෆෝන් එකක් හොයන කෙනෙක් නම් ඔයාලට ගන්න තියෙන හොඳම ෆෝන් එක විදිහට කියන්න පුළුවන් Redmi Note 14 5G කියන ෆෝන් එක. ඒ වගේම තමයි clean Android සහ software වලට කැමති අයට Nokia HMD Crest කියන Android ෆෝන් එකත් ගැලපෙනවා. ඒ වගේම තමයි කල්පවැත්ම වැදගත් අයට ගොඩක් හොඳ ෆෝන් එකක් විදිහට Samsung Galaxy A07 කියන ෆෝන් එකත් කියන්න පුළුවන්. අද වෙනකොට වෙළඳ පොලේ ওই ෆෝන් මේ මිල ගණන් යටතේ ඔයාලට මිලදී ගන්න පුළුවන්. ෆෝන් එකක් ගන්නකොට හැමතිස්සෙම වොරන්ටි එක ගැන බලන්න. කම්පැනි වොරන්ටි තියෙනවා නම් ගොඩක් ආරක්ෂිතයි. ඒ වගේම මිල ගණන් කඩවල් කිහිපයක් සසඳා බලන්නත් අමතක කරන්න එපා. ෆෝන් එකක් මිලදී ගනිද්දී ඔයාලා මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් මේ කරුණ ටික බැලුවොත් ඔයාලට රුපියල් 50000ට අඩුවෙන් සුපිරි ෆෝන් එකක් ගන්න පුළුවන් වෙයි. ඔයාලා මේ මිලට පාවිච්චි කරන හොඳ ෆෝන් එකක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් අපේ සීරෝ LK YouTube channel එක subscribe කරන්න. මම සීරෝ ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.